හැමෝටම ඉපදුණු නගරයක් ගමක් තියෙනවා, නගරයක් තියෙනවා. ඒ වගේම ජීවත් වෙන ගමකුත් තියෙනවා, නගරකුත් තියෙනවා. මම ජීවත් වෙන්නේ නගරයක් වගේම ගමක්. ඒක නිසා මට හිතුණා මම ඉපදුනේ මාතර වුණාට ජීවත් වෙන්නේ පාදුක්ක. පාදුක්ක කියන්නේ ඉතාමත් ලස්සන නගරයක් සහ ගමක්. කොළඹට පැයක වගේ දුරින් තිබෙන ගමක සිසිලස, ගමක සුවඳ, ගමක රසය තියෙන නගරයක් සහ ගමක් තමයි පාදුක්ක කියන්නේ. ඒ නිසා මට හිතුණා පාදුක්ක ගැන ලස්සන තැන් ටිකක් කතා කරන්න, ඔයාලට පෙන්වන්න, ඉතාමත් ආඩම්බරයෙන් මම ජීවත් වෙන ගම සහ නගරය ගැන ඔයාලත් එක්ක කතා කරන්න. අපි බලමු පාදුක්කේ විශේෂත්වය කුමක්ද? පාදුක්කේ මොනවාද තියෙන්නේ? පාදුක්ක කොච්චරනම් ලස්සන නගරයක්ද ගමක්ද කියලා. පාදුක්ක නගරයට කලින් දුම්රිය ස්ථාන දෙකක් අපිට හම්බ වෙනවා. ඒකෙන් ප්‍රධානම දුම්රිය ස්ථානයක් වෙන්නේ වටරක දුම්රිය ස්ථානය. මේ වටරක දුම්රිය ස්ථානයේ වටරකට කියන්නේ කොස්සේන හන්දිය කියලා. නමුත් ස්ටේෂන් එක නම් වෙන්නේ වටරක කියලා. ඉතාමත් කාර්ය බහුල උදේට හවසට කාර්ය බහුල දුම්රිය ස්ථානයක් මේක වටරක දුම්රිය ස්ථානය. පාදුක්ක නගරය කියන ඉතාමත් ලස්සන නගරයක්, ගමක්. කොළඹට ඉතාමත් කිට්ටු සමීපම නගරය තමයි පාදුක්ක. විශේෂයෙන් කැලණි වැලි දුම්රිය මාර්ගය නිසාම පාදුක්කට ඉතා වටිනාකම් රැසක් ලැබෙනවා මේ කැලණි වැලි දුම්රිය මාර්ගය නිසා. විශේෂයෙන්ම කොළඹ සිට පැමිණෙන මගින් විශාල ප්‍රමාණයක් මෙන්ම ඒ වගේම පාදුක්කේ සිට කොළඹට යන විශාල මගින් ප්‍රමාණයක් මේ කැලණි වැලි දුම්රිය මාර්ගය හරහා මේ කෝටිය හරහා කොළඹ සිට නගරයට ගමන් කරනවා. මේ පාදුක්ක ගැන කතා කරද්දී සීතාවක රාජසිංහ රජුරුවන්ගෙන් තමයි මේ පාදුක්ක කියන නම හැදිලා තියෙන්නේ කියලා බොහෝ ජනමතයේ තියෙනවා. ඒ කියන්නේ සීතාවක රාජසිංහ රජුරුවෝ යුද්ධයකට යද්දී මේ ප්‍රදේශයේ නතර වෙලා තියෙනවා. සීතාවක රජුරුවන්ට ඒ වෙලාවේ තම දුක්ඛදායි පුවතක් අසන්නට ලැබුණා කියලා තියෙනවා. ඒකට තමයි පති දුක්ඛ කියන නමින් තමයි මේ පාදුක්ක කියන නම හැදුනා කියලා ජනප්‍රවාදයේ තියෙන්නේ. ඉතින් ඕනෑම ගමකට තියෙනවනේ නමක් හැදිච්ච කතාවක්. මමත් හෙව්වා මේ පාදුක්කට නම හැදිච්ච විදිය. මට හම්බුණ කතාව තමයි මේ කතාව. පාදුක්ක කොළඹ ඉඳන් පැමිණෙද්දී පාදුක්ක නගරයට ඇතුල් වෙන තැන මෙන්න මේ වගේ තැනකින් තමයි පටන් ගන්න. මේකත් ඉතාමත් වැදගත් ස්ථානයක්. පාදුක්කේ තියෙන ජනප්‍රියම පාසල සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය. පාදුක්කේ නගරයේ අධ්‍යාපනය පැත්තෙන් වඩාත් වටිනාකමක් එකතු කරන ප්‍රධානතම ජාතික පාසල තමයි සිය පියරතන විද්‍යාලය කියන්නේ. පාදුක්කට තවත් වටිනාකමක් එකතු කරන ප්‍රධාන තැනක් තමයි පාදුක්කේ පොළ. පාදුක්කේ පොළ අද ආපු දවසේ පාදුක්කේ පොළ නැහැ. පාදුක්කේ පොළ සාමාන්‍යයෙන් තියෙන සෙනසුරාදා දවසක. අද පැමිණිච්ච දවසේ නම් පොළ නැහැ. නමුත් ගමේ ඉන්න ගමේ පිරිස තමන්ගේ ව්‍යාපාර කටයුතු කිරීමට තමන් මහන ඇඳුමක් එළවලුවක් විකිණීමට මේ පොළට ගෙන එනවා. පාදුක්ක පොළ විවෘත වෙලා තින්නේ 2014 වර්ෂයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මුල් කොටගෙන එතුමා තමයි මේ පොළ විවෘත කිරීමට සහ පොළ හැදීමට එතුමා තමයි කටයුතු කළේ. මේ තින්නේ මේ වෙලාවේ පොළ අද කවුරුවත් නැහැ. වෙනද නම් මේ පොළ එළවලු වලින් වෙලෙන්දන්ගෙන් පිරීලා ඉතිරිලා යන පොළක්. මිනිස්සු හැමෝම එනවා. සමහර වෙලාවට කොළඹ ඉඳන් පවා මේ පොළට බඩු ගන්න එනවා. ඒ වගේම තමයි පාදුක්කේ විශේෂතම ස්ථානයක් තමයි පාදුක්කේ ක්‍රීඩාංගණය. මේ පාදුක්ක ක්‍රීඩාංගණය හවසට ජොගින් කරන අය, ක්‍රීඩා කරන අය මේ ග්‍රවුන්ඩ් එකේ පිරීලා ඉතිරිලා යනවා. තරුණයෝ, පොඩි ළමයි හැමෝම මේ ග්‍රවුන්ඩ් එකට එනවා. අද නම් මේ ග්‍රවුන්ඩ් එකේ විශේෂ ඉවෙන්ට් එකකට මං හිතන්නේ මේ නත්තල් සමය නිසා සූදානම් වෙලා තියෙන විදිහක් තමයි පේන්නේ. ඇත්තටම පාදුක්ක කියන්නේ හරිම අපූරු නගරයක්. මේ තියෙන්නේ පාදුක්ක ප්‍රධානම බස් නැවතුම් පොළ. මම අර මුලිනුත් කිව්වේ එකයි මේක නගරයක් වුණාට ගමක නිස්කලංකතාවය තමයි තියෙන්නේ. ගමක තියෙන විදියක් තමයි තියෙන්නේ. මේ බස් නැවතුම් පොළ ප්‍රධානම බස් නැවතුම් පොළ තමයි පාදුක්කේ මේ තියෙන්නේ. මෙතන ඉඳලා හොරණට, ඒ වගේම හංවැල්ල,
ගමන් වාර පටන් ගන්න බස් බොහොමයක් පටන් ගන්න මෙම ස්ථානයේ. පාදුක්කට ලස්සනම ස්ථානය, ඒ කියන්නේ පාදුක්කේ තියෙන ලස්සනම තැන් වලින් ගොඩාක්ම ලස්සන ස්ථානයක් තමයි පාදුක්කේ දුම්රිය ස්ථානය. හරිම ලස්සනයි පාදුක්කේ දුම්රිය ස්ථානය. අද නම් නිවාඩු දවස් නිසා තරම් සෙනගක් නැහැ පාදුක්ක ස්ටේෂන් එකේ. නමුත් උදේට හවසට මේ පාදුක්ක ස්ටේෂන් එක කියන්නේ ගොඩක් කාර්ය බහුල ස්ටේෂන් එකක්. හරිම ලස්සන තැනක්, හරිම ලස්සන පරිසරයක්. හරිම ආස දෙයක් තමයි පාදුක්කේ තියෙන මේ ගෘහ නිර්මාණ ශිල්පයට මේ පැරණි ස්ටුඩියෝ එකක් ශාන්ති ෆොටෝ. හැම නගරයකටම අනන්‍යතාවයක් තියෙනවා මේ ස්ටුඩියෝත් සම්බන්ධයෙන්. පාදුක්කේ තියෙන මේ ශාන්ති ෆොටෝ එකත් හරිම ලස්සන ගෘහ නිර්මාණ ශිල්පයේ පැරණි දේවල් මතක් වෙන තැනක්. පාදුක්කේ තියෙන ප්‍රධානම විහාරස්ථානය තමයි, ලස්සනම විහාරස්ථානය තමයි මොරගහතැන්න ශ්‍රී මහා විහාරය. හරිම ලස්සන විහාරස්ථානයක්. මෙතෙන්දි මොරගහතැන්න ශ්‍රී මහා විහාරය. මේක තියෙන්නේ පාදුක්කේ ඉඳලා ඉංගිරිය පැත්තට යද්දි පොඩි දුරක් යද්දි තමයි මේ විහාරය පිහිටලා තියෙන්නේ. පාදුක්කේ තානායම කියන්නේ වෙනමම වයිබ් එකක්. ගොඩක් නගරවලට තානායම් නිර්මාණය වෙන්නේ යම් ඉතිහාස කතාවක් මත. පාදුක්කේ තානායම කියන්නේ එහෙම තැනක්. මමත් බොහෝ හැන්දෑවරු ගත කරන්න මේ තානායමට එනවා. හරිම නිස්කලංකයි හැන්දෑවට. ජයතිස් මහත්තයා ආයිබෝන් කියලා පිළිගන්නවා රහයි ජීවිතේ YouTube channel එකට. මම ආසයි මේ අවුරුදු 29ක් කිව්ව නිසා කොහොමද අවුරුදු 29කට කලින් පාදුක්කේ තානායම ගන්න ඒ කතාව කොහොමද? ඔව්. ඇත්ත මේ අවස්ථාව ලබා දුන්නගෙන බොහොම ස්තුතිවන්ත වෙනවා. මේක මම ඒ අවදී මම හිටියේ ලුණුගල රජයේ තානායමේ තානායම් භාරකරු වශයෙන්. ඊට පස්සේ සංචාරක මණ්ඩලයේ මේ තානායම් පවරාගෙන මම මෙහි තානායම් භාරකරු වශයෙන් පාදුක්කට එව්වා. මම එන අවදී මේක ගාක් අබලන් තත්ත්වයේ තිබ්බේ. ඊට පස්සේ මම ඇවිල්ලා සෑහෙන පරිත්‍යාගයක් කරලා මේක මේ තත්ත්වයට ගොඩනැගුවා. ජයතිස් මහත්තයා අවුරුදු 29ක් කියන්නේ දීර්ඝ කාලයක්. ලංකාවේ ගතෙන සමාජීය දේශපාලන ආර්ථිකම වශයෙන් ලොකු වෙනස්කම් වෙච්ච පරිච්ඡේද යුගයක් අපේ රටේ. ඉතින් මේ පාදුක්කේ තානායමේ ඓතිහාසික පසුබිම ගැන මම දැනගන්න කැමතියි ජයතිස් මහත්තයාගෙන්. ජයතිස් මහත්තයා මම ආසයි පාදුක්ක තානායමේ ඉතිහාස කතාව අහන්න. කොහොමද සුද්දෝ මේක හදන්නේ ආරම්භ කරන්නේ? ඒක පටන් ගන්න තියෙන වතු වැවිලි බ්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී සමය කියන්නේ ලංකාවට සුදු මහතුරු ඇවිල්ලා වතු වැවිලි ව්‍යාපාරය පටන් ගන්න අවදී ඒවට සුදු නිලධාරීන්ට වතු අධිකාරීන්ට මේ තිබිලා තියෙන නිවාඩුවක් ගත කරන්න තිබ්බ ස්ථානය තමයි මේක. පසු කාලින අපේ සමාජයේ දියුණු වෙනකොට මේවත් නිකම්ම වෙනස් වුණා. ඒ අවදියේ සුදු මහතුරු මෙහාට ඇවිල්ලා තියෙන අස්සය අපිට. අස්සය අපිට එනකොට ඒ අස්සයට නවත්තන් දෙන්න වෙනම අස්ස ස්ථානයක් තිබිලා තියෙනවා. ඒක දැනටත් තියෙනවා. මේ පාදුක්කේ තියෙනවා. පාදුක්කේ තානායමේ තියෙන අස්ථාවශේෂ තියෙනවා ඒ වගේ. එතකොට මේකේ මෙතන මේ පාදුක්කේ තානායමේ මුල් කාලේ තිබිලා තියෙන ඕක් ගහක්. ඒක ඉතින් මේ විනාශ වෙලා යන්න තියෙන ඕක් ගස් කියන්නේ අපිට අනන්නේ නැහැ. ඒක කියන්නේ යුරෝපීය රටවල වෙන ගහක් තිබිලා තියෙනවා. ඊට පස්සේ මෙතන මිනිස්සු කියන්නේ ජය භූමිය කියලා කියන්නේ. ජය භූමියක් ඔය මේ විවාහ වෙච්ච අලුත් ජෝඩු ඇවිල්ලා මෙහෙ නැවතිලා තියෙනවා. ඉතින් මෙතනින් ගියාම හොඳයි කියලා නිකන් අර මොකක් හරි මිත්‍යා මතයක් හරි තිබිලා තියෙනවා. ජය භූමිය කියන්නේ ඒකයි. ඉතින් පස්සේ මේක කාලයක් යනකොට කාලය ගෑවෙමින්
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සුවදේශ අමාත්‍යාංශෙත් තිබිලා සංචාරක මණ්ඩලයට මම පැවරුවා. සංචාරක මණ්ඩලයට පැවරුවට පස්සේ සංචාරක මණ්ඩලයේ ඉන්න නිලධාරී මහතුරු මේ තත්ත්වයට ගේන්න උඟක් මහන්සි වුණා. මං ආසා ජයතිස්ස මහත්තයාගෙන් දැනගන්න විශේෂයෙන්ම කොළඹ ඉඳන් එන කෙනෙකුට දැන් පාදුක්ක වගේ නගරයකට පැයකින් වගේ කාලෙකින් ළඟා වෙන්න පුළුවන්. ඇත්තටම පැයකින් ගමක තියෙන නිස්කලංකතාවය, ගමක තියෙන සිරිය නරඹන්න පුළුවන් මේ පාදුක්ක නගරයට ආවොතින්. නගරයක් කිව්වට ඇත්තටම මේක ගමක්. ජයතිස්ස මහත්තයා මං දැනගන්න කැමතියි පාදුක්ක තානායමෙන් කවුරු හරි ආවොතින් ඔවුන්ට ලබා දෙන සේවාවන් මොනවද සහ පාදුක්ක තානායමේ ඉඳලා නවාතැන් අරගෙන ඔවුන්ට නැරඹිය හැකි ස්ථාන මොනවාද මේ තියෙන්නේ පාදුක්කේ? කොළඹ ඉඳලා කිලෝමීටර් 24ක් දුර පහු කරලා එනවනේ මිනිස්සු වෙහෙස මහන්සි. ඉතින් මෙතෙන් ආවට පස්සේ අර ඒ මහන්සිය මෙතන නිවෙල යන තියෙන ගස්වැල් පොතේ නාගස්නේ තියෙන්නේ. නාගස් ඒ වගේ ගස් තියෙනවා. ඉතින් අර ඒ ගිමන් හරින්න පුළුවන්. ගිමන් හරලා ඊගාවට Tamanට අවශ්‍ය කැම ටික හරියට ලබා ගන්න පුළුවන් මෙතනින්. ඇත්තටම මේ පාදුක්කේ තානායමේ තවත් විශේෂත්වයක් තමයි පැරණි විදියටම තානායමක තිබිය යුතු ගුණාංග තානායමක තිබිය යුතු පිරිසිදුකම ඒ විදියටම ආරක්ෂා කරමින් කරන ස්ථානයක් තමයි. අද නිවාඩු දවසක් නිසා මට පෙන්වන්න විදියක් නැහැ. මොකද තානායමේ ශාන්තය කියන්නේ ඒත් පුරාවෘතයක් මේ තානායමට හැමෝම ආදරය කරන හැමෝම ගරු කරන චරිතයක්. ඔහු ඒ පැරණි විදියටම සුදු සරම ෂර්ට් එක ඇඳලා නීට් එකට අයන් කරලා එහෙම ඉන්න කෙනෙක් තමයි සාන්තయ్య. අපි දවසක සාන්තయ్యත් එක්කත් වෙනම එකක් කරමු. මම හිතන්නේ සාන්තయ్యත් මෙහාට ඇවිල්ලා දැන් ගොඩක් සාන්තයට අවුරුදු 27ක් විතර අපි මේ පැරණි ගතිය ආරක්ෂා කරන්න ඉතින් ගොඩක් මහන්සි වෙනවා. කියන්නේ ඒක මේ කියන්නේ සල්ලි මුදල් පස්සේ පන්නවුත් ඒ පැරණි ගතිය ආරක්ෂා කරන්න බෑ. ඔව්. අපි අර දැන් කියන්නේ වැදගත් කියලා ඉන්නනේ මේ ඒ කියන්නේ උගත් වැදගත් ඒ වගේ කට්ටිය මේ දුන්න ඇවිල්ලා ඉන්න පුළුවන්. ඉතින් අපි ඔයාලට ආරාධනා කරන රහයි ජීවිතේ YouTube channel එකෙන් පාදුක්කට ආවොතින් අනිවාර්යෙන් මෙන්න ඕන තැනක් තමයි පාදුක්ක තානායම. පාදුක්කේ තියෙන ගෘහ නිර්මාණ ශිල්පය පැත්තෙන් ගත්තොතින් මම තමත් ආස කරනම වලව්වක් තමයි මේ වලව්ව. මේ වලව්වට කියන නම නම් මම දන්නේ නැහැ. වරක් නාද කරන්න කියලා බෙල්ලක් ගහනවා. හරිම ලස්සන වලව්වක් මේක. පාදුක්ක නගරේම තියෙන්නේ. පාදුක්කටම අනන්‍ය වෙච්ච ගෘහ නිර්මාණ ශිල්පයක් තියෙනවා කියලා මම එදත් කිව්වේ. මීට පෙරත් කිව්වේ අන්න ඒකයි. අපි අද කතා කරේ රහයි ජීවිතේ තුලින් පාදුක්ක නගරය ගැන මම ජීවත් වෙන නගරය ගැන කරන්න හිතුණා මට. ඇත්තටම පාදුක්ක කියන්නේ හරි වෙනස් නගරයක් කියන මම හරි කැමතිම දේ තමයි පාදුක්කේ එක ළඟ හැමදේම පිහිටලා තිබීම. ඒක තමයි පාසල, පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තානායම, ග්‍රවුන්ඩ් එක, පොළ මේ ඔක්කොම එකම ළඟ පිහිටි එකම වටයක් ඇතුලේ වර්ග රවුමක් ඇතුලේ පිහිටි නගරයක් දකින්නේ මම මේ පාදුක්ක නගරය. ඒක නිසා මම පාදුක්කට හරිම කැමතියි. ඇත්තටම ගමක් වගේ ගමක ජීවත් වෙනා වගේම තමයි පාදුක්ක ජීවත් වෙන එක. නගරේ අපි රැකියා කරත් සති අන්තේ සතියේ දවස්වලට පාදුක්කට සති අන්ත දවස්වලට විශේෂයෙන් සෙන්සුරාදා වගේ දවසක පාදුක්කට එනවා කියන්නේ ඒක වෙනමම වයිබ් එකක්. සෙන්සුරාදා පොළ මේ පොළට තියෙන එළවලු ගමේ කෑම ಜಾති ගොඩාක් අපිට දකින්න හම්බ වෙනවා. ඒක නිසා පාදුක්ක තාමත් සුවිශේෂී නගරයක්. ඉතින් අපි මේ වගේ දේවල් කතා කරමු රහයි ජීවිතය තුලින්. ඔබට හිතුණා නම් පාදුක්කට ඇවිල්ලා යන්න එන්න ඕන කියලා එන්න මේක අත්විඳින්න. මේක හරි ලස්සන ගමක්. එහෙනම් අපි නැවත දවසක හමු වෙමු වෙනත් මේ වගේම ජීවිතයට වැදගත් රස දෙයක් තුලින්. බොහොම ස්තුතියි. ජය වේවා.